මේ වීඩියෝ එකෙන් මම ඔයත් එක්ක ෂෙයා කරගන්නේ e-commerce one system එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. මේ වීඩියෝ එකේදී මුල ඉඳලා අගට තනි වීඩියෝ එකකදී මම මේ හැමදේම කියලා දෙනවා. මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව මුල ඉඳලා අගට පිළිවෙලට බලාගෙන යන්න. පළවෙනි එක. මේ වීඩියෝ එකත් එක්ක ඔයාට ලැබිලා ඇති මෙන්න මේ වගේ ලින්ක්ස් කීපයක් තියෙන ලින්ක්ස් තුනක් තියෙන ඩීටේල් එකක්. මේකේ රෙජිස්ට්‍රේෂන් ලින්ක් එක කියන එක ඔයාගේ Chrome browser එකට. මේ සිස්ටම් එක පාවිච්චි කරද්දී අපි මේ සිස්ටම් එක ඔප්ටිමයිස් කරලා තියෙන්නේ Google Chrome browser එකට. ඒ හින්දා හැම වෙලේම Google Chrome browser එක ඔයාගේ කම්පියුටර් එකේ පාවිච්චි කරන්න මතක ඇතිව. Google Chrome browser එකෙන් යන්න ඉස්සෙල්ලාම මේ රෙජිස්ට්‍රේෂන් ලින්ක් එකට. ඔයාට දැනටමත් account එකක් තියෙනවා නම් මේකට යන්න අවශ්‍ය නැහැ. ඔයාට account එකක් තියෙනවා නම් ඔයා යන්න login link එකට. account එකක් නැත්නම් registration link එකට ගිහිලා account එකක් මෙතනින් හදාගන්න. ඔයාගේ නම මෙතන අනිවාර්යයෙන්ම WhatsApp business number එක add කරන්න. WhatsApp business number එකක් නැත්නම් ඔයා මේ සිස්ටම් එකේ register වෙන්න එපා. අනිවාර්යයෙන්ම WhatsApp business number එකක් හදාගෙන ඒක add කරන්න. මොකද මේකේ තියෙන features පාවිච්චි කරන්න බෑ. ඔයාට WhatsApp business number එකක් නැත්නම්. WhatsApp business number එක add කරන්න. email address එක add කරන්න. මේක ඔයාගේ personal email address එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ business email address එකක් වෙන්න පුළුවන් add කරන්න. ඊළඟට password, ඒ password එකම confirm කරන්න. confirm කරලා මෙතන sign up වෙන්න. sign up වුණාට පස්සේ ඔයාට තව form එකක් ඇපිය වේවි. මම ඒක මෙතනදී පෙන්වන්න යන්නේ නැහැ. නමුත් ඔයාට එතනදී ප්‍රශ්න 6-7ක් අහන තව form එකක් ඇපිය වේවි. ඒකේ ඔයාගේ business එකේ නම, business එක දැනට පවත්වාගෙන යනවද නැද්ද? business එකේ categories මොනවද? ඒ වගේ විස්තර ටිකක් අහනවා. ඒ ඩීටේල්ස් එකත් හරියට සබ්මිට් කරන්න. සබ්මිට් කරලා ඉවර වුණාම ඔයාව රීඩිරෙක්ට් වෙනවා මෙන්න මේ වගේ page එකකට. දැන් ඔයා අපේ සිස්ටම් එකේ account එකක් හදාගෙන ඉන්නේ. දැන් මෙතන ඉඳලා කරන්න තියෙන්නේ ඔයාගේ store එක ඊට පස්සේ ඔයාගේ website එකට අවශ්‍ය කරන අනික් details add කරලා website එක maintain කරගෙන යන part එක පටන් ගන්න. එක ඔයා මේ admin panel එකට ආවහම මේ admin panel එකේ දකුණු අත පැත්තෙන් ඔයාට අවශ්‍ය කරන වෙලාවට log out වෙන option එක ඔයාගේ website එකේ link එක. website එකේ link එක කියලා කියන්නේ ඔයාගේ website එකේ front end එකේ link එක. shop එකේ link එක. admin panel එකේ නෙමෙයි. website එකේ link එක copy කරගන්න එක. ඊළඟට settings page එක. මේ settings page එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් නම වෙනස් කරන ඒවා, passwords වෙනස් කරන options ඒ දේවල් ටික එතන තියෙනවා. ඒ වගේම අවශ්‍ය වෙලාවට මෙතන log out වෙන්න පුළුවන්. වම් පැත්තේ menu එකේ ඔයාට බලා ගන්න පුළුවන් product section එක. product section එකේ products list එක, products වලට දාලා brands add කරන එක, categories add කරන, ඊට පස්සේ product reviews, inquiries, orders මේ වගේ options මේවා කීපයක් තියෙනවා. මම මේවා එකින් එක ඉස්සරහට explain කරගෙන එන්නම්. අපි දැන් ඉන්නේ මේකේ system settings කියන එක යටතේ තියෙන business details කියන එකේ. business details වල තමයි section 4කට අදාළව ඔයාගේ business එකේ details add කරන්නේ. පළවෙනි step එක basic details. basic details වලට අදාළව add වෙන්නේ ඔයාගේ store name එක, ඊට පස්සේ ඔයාගේ WhatsApp business number එක මෙතනට add කරන්න, ඊට පස්සේ customer කෙනෙක් ඔයාව contact කරගන්න ඕන email address එක, admin අපි. ඒ කියන්නේ අපේ system එකෙන් notifications මොනවා හරි emails මොනවා හරි එවනවා නම් ඒ දේවල් එන්න ඕන email address එක මොකද්ද? ඊළඟට ඔයාගේ business එකේ logo එක. මේ logo එක හැම වෙලේම හරි හතරස් logo එකක් upload කරනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම මෙන්න මෙතන මේ check box එක දාන්න. මේකෙදි වෙන්නේ site එකේ icon එක. ඒ කියන්නේ අපි site එකක් load කරද්දි මේ tab එකේ icon එකක් මෙතන පෙන්නනවානේ. ඒ icon එකට ඔයාගේ logo එකම ගන්න කියලා තමයි අපි මෙතනින් command එක දෙන්නේ. ඊළඟට මෙතන ඔයාගේ business information ටිකක්, ඔයාගේ business එකේ legal business name එක මොකද්ද? business එකේ description එකක් දාන්න පුළුවන් නම් ඒවා දාන්න. ඊළඟ මේ details හැම එකම submit නොකරත් ඔයාලා මේ form එක submit කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියලා තියෙන එක detail එකවත් මේ මුලින් තියෙන ඒවා ඇරෙන්න, මෙන්න මේ ටික ඇරෙන්න. අනික් ටික මේ පහළ තියෙන ටික අනිවාර්යෙන් fill කරන්න ඕනේ කියන එකක් නැහැ. optional විදියට තියෙන. එතකොට මේ country address ඒ දේවල් apartment city state මේ දේවල් දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. system එකට බාධාවක් වෙන්නේ නැහැ. ඒවා fill කරලා තිබුණොත් ඔයාගේ website එකේ front end එකේ පෙන්නනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා Facebook එකේ link, ඔයාගේ Facebook page එකේ link එක මෙතන දාලා තිබුණොත් ඔයාගේ website එක visit කරන කට්ටියට ඔයාගේ Facebook page එකේ link එක පෙන්නනවා. ඒක click කරලා ඔයාගේ Facebook page එකට යන්න පුළුවන්. අන්න ඒ වගේ. මේ section එක fill කරලා save කරන්න. save කරලා දෙවෙනි section එකට එන්න. දෙවෙනි section එක step 2 එකේ අපිට තියෙනවා home page banner එක upload කරන්න. මෙතනින් එක image එකක් upload කරන්න පුළුවන්. images කීපයක් වුණත් මෙතනට upload කරන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන images, banner images, අපි තුමු මේ banner images කියලා. මේ ටික select කරලා submit කරන්න. එතකොට upload කරන්න පුළුවන්. ඒ වගේම මෙතන section banner images කියලා කියනවා. section banner images කියන්නේ මොකක්ද කියන එක මම පෙන්නන්නම්. section banner images කියලා කියන්නේ ඔයාගේ website. දැන් මේ දකුණු පැත්තේ ඔයාලට පේන්නේ website එකක්. ඒක අපේ එක customer කෙනෙක්ගේ website එකක්. ඒ website එකේ ටිකක් පහළට එනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ hot products වලට පහලින් මෙන්න මෙතන එයා දාලා තියෙනවා banner එකක්. මේ තියෙන්නේ section banners. ඒකට මෙතන display කරන්න අවශ්‍ය කරන banners මොනවා හරි තියෙනවා නම් ඒවා ඔයාලට මෙතන section banners විදියට දාන්න පුළුවන්. ඊළඟට තියෙනවා featured images කියලා. featured images කියලා කියන්නේ මේ website එකේ පහළටම ගියාම දැන් මෙයා මෙතන featured images දාලා නැහැ. මම තව එක උදාහරණයක් පෙන්නුවොත් featured images තියෙන
මේ වෙබ්සයිට් එකේ මේ තියෙන section banners ඊළඟට ඒකේ පහළින්ම දාලා තියෙනවා featured images මෙන්න මේ විදිහට දාලා තියෙනවා. එතකොට ඔයාලට featured images දෙකක් හෝ හතරක් ඒ වගේ ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඒක slide වෙන්නේ නැහැ. මෙතන මේ images section images slide වෙනවා. ඒ වගේම main image එකත් ඔයාලට slide වෙන්න හදා ගන්න පුළුවන්. ඒවා මේ අප්ලෝඩ් කරන්නේ මෙතන මෙන්න මේ section banners වලට ඔයාලට images කීපයක් දැම්මම මේක slide වෙනවා. ඒ වගේම home page එකේ main banners වලට images කීපයක් දැම්මම ඒවා මේ විදිහට slide වෙනවා. right ඊළඟට URL thumbnail large URL thumbnail square එක දැනට පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ඉස්සරහට අපි ඒකට information දෙන්නම් ඒක කොහොමද දෙන්න ඕන කියන එක. merchant banner කියන option එකත් ඔයාලට අවශ්‍ය කරන information මොනවා හරි තියෙනවා නම් මෙතන add කරන්න පුළුවන්. ඒක උදාහරණයක් මම දුන්නා. මේ simple music customer ට අවශ්‍ය වෙලා තිබුණා එයාගේ customer කෙනෙක් website එකට ආපු ගමන් මෙන්න මේ details ටික customer ට පෙන්නන්න. ඒක තමයි අපි මෙතන දාලා තින්නේ. ඒක එයාට මෙන්න මේ details ටික ඔයාලට දාගන්න පුළුවන් වෙන්න තමයි අපි මේ merchant banner එක මෙතන හදලා තියෙන්නේ. ඊළඟට මේ featured categories කියලා කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් featured categories කියලා කියන්නේ මෙන්න මෙතන පෙන්නන categories ටික. මේ තියෙන categories. එතකොට අපි මේ keyboards and pianos කියන එක click කරොත් කෙලින්ම keyboards and pianos list එක තමයි මේගොල්ලන්ගේ list වෙන්නේ. drums and percussion කියන එක click කරොත් ඒ list එක ඒ products list එක තමයි list වෙන්නේ. ওই විදිහට ඔයාලට ඒක filter කරලා මෙතන display කරලා තියන්න පුළුවන්. මේ featured banners ඔයාලට මෙතනින් add කරන්න පුළුවන්. මේ ටික දාන්න කලින් ඔයා මේ data දාලා ඉන්න ඕනේ system එකට. මම දැනට මේක explain කරගෙන ගියාට මේක වෙන්න ඕනේ products ටික add කරලා ඔයාගේ product categories product brands ටික add කරලා ඊට පස්සේ තමයි මේ store settings වලට ඔයා එන්න ඕනේ. මෙතන එතකොට තමයි ඔයාට ඒ details බලා ගන්න පුළුවන් වෙන්නේ ඒවා fill කරන්න. featured brands උත් එයිමයි ඔය වගේම පළයන් brands display කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ store theme එක ඒ දේවල් ටික select කරන්න පුළුවන්. අපි දැන් මේ customer black theme එකක් තියෙන්නේ. මෙයාට deep purple theme එකකට මාරු වෙන්න ඕන නම් ඊට පස්සේ මේක change කරලා save කරාම ඒක change වෙනවා. ඊළඟට මේ image ratio එක. මේ image ratio එක කියලා කියන්නේ තාමත් වැදගත් දෙයක්. ඔයාගේ website එකේ products වල images පෙන්වන්න ඕනේ කොයි විදිහටද කියන එක. මේක ගැන ඔයාලට ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් අපිව contact කරගන්න WhatsApp through. මේකෙදි බලපාන ප්‍රදාන කරන. දැන් මේ customer පෙන්නලා තින්නේ images හරි 4 images මෙයාගේ හැම වෙලෙම එන්නේ. නමුත් සමහර customer කෙනෙක් ඉන්න පුළුවන් ඒ customer ගේ images display වෙන size දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මේක common වෙනවා clothing business වල. clothing business වල image size එක හරි 4 නෙමෙයි. මෙන්න මේ වගේ image එක උසයි. මේ වගේ වෙලාවට ඔයාට අවශ්‍ය කරන image size එක මේක අපි define කරගන්නේ එක උදාහරණයක් විදිහට මම මෙතන දාලා පෙන්නන්නම්. මෙතන 1:1 ratio එකද නැත්නම් අපි තුමු වෙනත් ratio එකක් යනවා නම් මේක 10 කරලා අපි ඒකට අවශ්‍ය කරන ratio එක මෙතනින් දාගන්නවා. අපි තුමු 10:8 10:7 ඒ වගේ. මෙතන ඉස්සරහා වම් පැත්තේ තියෙන්නේ width එක. width එක 7යි නම් height එක 10යි කියන එක තමයි අපි මෙතනදී define කරන්නේ. එතකොට ඔයාට අවශ්‍ය කරන ratio එක ඔයාට අඳුර ගන්න පුළුවන් simply image එකේ උසයි දිගයි හරියට කොහොමද අවශ්‍ය කරන්නේ කියන එක ඔයාට හරි idea එකක් ගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ඔයාගේ images upload කරනකොට අපිට එක image එකක් එවලා අහලා බලන්න අපින් මොකක්ද දෙන්න ඕනේ ratio එක කියන එක. නැත්නම් ඔයාට මෙතන ratios try කරලා බලන්න පුළුවන්. මෙතන අපි හිතමු ඔයා 8යි 10 දාලා save කරලා ඔයාගේ page එක refresh කරලා බලන්න. ඒ size එකට images පෙන්වන එක ඔයාට product වල images පෙන්වන එක ඒ size වල පෙන්වන එක satisfied. okayද කියන එක. ඕකේ නැත්නම් මෙතන අවශ්‍ය කරන විදිහට change කරන්න. ඒත් ඔයාට හරි idea එකක් ගන්න බැරි වුණොත් ඔයාගේ shop එකට අදාළව මෙතන image ratio එක හදාගන්න එක අපිව contact කරගන්න. ඊළඟට customize the footer. footer එක කියන එකෙන් අදහස් කරන්නේ මෙතන ඔයාගේ website එකේ පහළම home page එකේ අපි ගත්තොත් මෙන්න මේ home page එකේ හෝ ඔයාගේ website එකේ front end එකේ පහළම මෙන්න මෙතන display වෙන්න ඕනේ මොනවද කියන එක. මේ තියෙන්නේ section 1 footer section 1 එක. ඊළඟට section 2 එක තමයි මේ තියෙන්නේ. section 3 එක මේ තියෙන්නේ. ඔයාට අවශ්‍ය කරන ඕනම information එකක් ඔතනට දාන්න පුළුවන්. section 1 2 3 වලට. එතකොට ඔයා details දාගන්නකොට මෙතන section 1 වලට ඔයාට අවශ්‍ය කරන දේවල් 2 වලට 3 වලට වෙන වෙනම දාලා ඒවා අවශ්‍ය කරන දේවල් ටික add කරලා save කරන්න. ඒ save කරලා ඔයාට front end එක load කරලා බලන්න පුළුවන් කොහොමද ඒ ටික display වෙන්නේ කියන එක. ඊළඟට step 3 එක විදියට delivery and payment settings. මේක ටිකක් complex තැනක්. මේක ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ delivery කොහොමද handle වෙන්නේ කියන එක මත තමයි මෙතන මේක ඔයා හරියට manage කරගෙන යන්න ඕනේ. ඔයාට ඔයාගේ delivery partner කෙනෙක් connect කරන්න අවශ්‍ය නම් ඒක connect කරන්නත් පුළුවන්. අපි දැනට integrate කරලා තියෙනවා Cumbio එකයි FADA එකයි. එතකොට FADA delivery එක විතරක් පාවිච්චි කරනවා නම් ඒක on කරලා තියන්න පුළුවන්. මේ දෙකෙන් එකක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. දෙකම පාවිච්චි කරන්න බෑ එකපාර. ඔයා Cumbio එක on කරලා තියෙනවා නම් මේ Cumbio එකට අදාළව මේ details ටික add කරන්න ඕනේ. කවුද මේ delivery service එකෙන් ඕගොල්ලන්ට දෙනවා rates. උදාහරණයක් විදිහට Colombo 1 to 15 deliver කරනවා නම් කොච්චරද? suburbs deliver කරනවා නම් කොච්චරද ගාන? outstation යනවා නම් remote යනවා නම් greater Colombo යනවා නම් කොච්චරද ගාන කියන එක ඒගොල්ලෝ වෙන වෙනම කියනවා. කිලෝ එකකට කීයද කියන එක. ඒ වගේම additional කිලෝ එකකට කීයද කියලාත් ඒගොල්ලෝ කියනවා. ඒ details එකයි මෙතන enter කරන්න ඕනේ. ඒ වගේම
කූඹියෝ එකේ ඩිලිවරි API කී එක මෙතනට ඇඩ් කරන්න ඕනේ. මේ දේවල් සම්බන්ධව ටෙක්නිකල් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරගන්න. ෆාඩා එකෙත් මේ වගේමයි. ෆාඩා එකෙත් වාගේ ක්ලයන්ට් ID එක මෙතන එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ API කී එක එන්ටර් කරන්න ඕනේ. අර වගේම ඩිලිවරි රේට්ස් ටික මෙතන එන්ටර් කරන්න තියෙනවා. කොළඹ 1 to 15, suburbs, outstation, remote, greater Colombo කීයද cost එක කියන පළවෙනි කිලෝ එකට කීයද කියන එකත් ඇඩිෂනල් කිලෝ එකකට කීයද කියන එකත් ඔයා මෙතන එන්ටර් කරන්න ඕනේ. එන්ටර් කළා ඒක එහෙමම තියලා ඊටු ටික පල්ලයට ෆිල් කරගෙන යන්න. මේ හැම සෙක්ෂන් එකකම පහළම තියෙනවා සේව් බටන් එක. ඒ සෙක්ෂන් එකට අදාළ ඩීටේල්ස් ටික ෆිල් කරලා සේව් බටන් එක ක්ලික් කරන්නයි තියෙන්නේ. ඩිලිවරි ඔප්ෂන්ස් වල මෙතන ඔයාලට පුළුවන් ප්‍රොඩක්ට් බේස් ඩිලිවරි. ඒ කියන්නේ අයිටම් එකෙන් අයිටම් එකකට ඩිලිවරි එක charge කරනවා. ඩිලිවරි charge කරනවද? නැත්නම් weight එක බේස් කරගෙන ඩිලිවරි charge කරනවද? නැත්නම් මුළු සයිට් එකටම අපි තුමු කස්ටමර් ඇවිල්ලා ප්‍රොඩක්ට්ස් 10ක් දාගත්තත් ඔයා එක ඩිලිවරි ෆී එකක්ද charge කරන්නේ? නැත්නම් city based delivery rates. ඒ කියන්නේ මේ උඩ මෙන්න මේ ඩිලිවරි ඉන්ෆෝමේෂන් වල ඩිලිවරි සර්විස් ප්‍රොවයිඩර්ස්ලා දෙන ඩිලිවරි රේට්ස් ද පාවිච්චි කරන්නේ කියන එක ඔයාලට චෙක් කරගන්න පුළුවන්. එකෙන් ඔයාලට අදාළ එක සබ්මිට් enable කරගන්න. enable කරගෙන අනිවාර්යයෙන් මෙතන ඩිලිවරි සර්විසස් උඩ මේ දෙකෙන් එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මෙතන city based delivery rates කියන එක on කරලා තියාගන්න. ඊළඟට free delivery and discounts. මෙතන free delivery offer කරනවා නම් අපි හිතමු ඔයා offer කරනවා නම් රුපියල් 5000කට වැඩිය products purchase කරනවා නම් free delivery කරනවා නම් ඔයාලට මේ check box එක දාන්න පුළුවන්. දාලා මෙතන enter කරන්න පුළුවන් 5000 කියලා. 5000 කියලා කියන්නේ total value එක. අපි තුමු රුපියල් 2000 කියලා කිව්වොත් ඒ කියන්නේ වෙබ්සයිට් එකේ රුපියල් 2000ට වඩා වැඩි පර්චේස් එකක් යද්දි 2000ට වඩා වැඩි ඕඩර් එකක් ප්ලේස් වෙනකොට ඒක ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් කීපයක් එකතුවක් වෙන්න පුළුවන් මෙතන එන්ටර් කරන ගානට අදාළව මෙතන එන්ටර් කරන ගානට වඩා වැඩි amount එකක් පර්චේස් එකක් යද්දි එයාට free delivery offer කරන්න පුළුවන් මේ check box එක දැම්මොත් ඒ වගේම තමයි special discounts වලට දෙන්න පුළුවන් අපි තුමු රුපියල් මෙතන අපි රුපියල් 2500 එන්ටර් කරනවා කියලා රුපියල් 2500 එන්ටර් කරොත් අපි තුමු මම මෙතන එන්ටර් කරනවා 10%. ඒ කියන්නේ අර වගේමයි free delivery වෙනුවට ඔයාලට දෙන්න පුළුවන් 2500ට වඩා purchase කරනවා නම් 10% discount එකක් දෙනවා කියන එක. මේක ඔයාලට කැමති ගාණක් මෙතන එන්ටර් කරන්න පුළුවන්. 5000ද 2500ද 10000ද මෙතන 10%ද 50%ද කොච්චරද කියන එක ඔයා තීරණය කරන්න. ඒ data ඔයාලට එන්ටර් කරන්න පුළුවන්. ඒ වගේම තමයි free offer. මෙතන free offer එකෙත් ඔයාලට දෙන්න පුළුවන් රුපියල් අපි තුමු රුපියල් 5000ක හෝ ඊට වඩා purchase කරොත් 10% discount එකක් දෙනවා. නැත්නම් රුපියල් 500ක discount එකක් හම්බ වෙනවා. තව ස්ලැබ් එකක් ඇඩ් කරන්න පුළුවන් රුපියල් 10000ක් හෝ ඊට වඩා purchase කරොත් අපි තුමු 1000ක discount එකක් හම්බ වෙනවා. තව ස්ලැබ් එකක් ඇඩ් කරන්න පුළුවන් රුපියල් 20000ක purchase කළොත් රුපියල් 2000ක discount එකක් හම්බ වෙනවා. ඔන්න ඔය වගේ ඔයාලට discounts add කරන්නත් පුළුවන් මෙතන මේ free offers කියන option එක හරහා. ඒ වගේම තමයි ඔයා accept කරන payment options මොනවද කියන එක මෙතන select කරන්න ඕනේ. default තියෙන cash on delivery, bank deposit allow කරනවද? ඊට පස්සේ online payments, එන credit debit cards වලින් payments, ඊළඟට coco payment gateway එක accept කරනවද? ඊළඟට ඔයාගේම online payment සහ coco payment gateways payment gateway system එකට add කරනවද නැද්ද කියන එක select කරන්න. මේ add කරනවා මේ check box එක දැම්මොත් ඔයාලට පේනවා ඇති pay here එකේ payment gateway ID secrets add කරන්න කියලා කියනවා. ඊට පස්සේ coco එකේ pay merchant ID API key private key add කරන්න කියලා කියනවා. මේ details ටික add කරන්න ඕනේ. මේවත් technical facts. මේ technical ප්‍රශ්න තිබුණොත් අපිව contact කරගන්න අපි support කරන්නම්. ඊළඟට මේ label and stickers කියන එක දැනට operate වෙන්නේ නැහැ. ඒ හින්දා මම ඒක explain කරන්න යන්නේ නැහැ. මේ details ටික enter කරලා මේක submit කරන්න save කරන්න. ඊළඟට මම යනවා section 4 වලට. step 4 වලට. step 4 එකේ ඔයාලට පුළුවන් AI model එකට instructions දෙන්න. මේක මම ඉස්සරහට in detail video එකක් ගේන්නම්. AI models කොහොමද අපි මේක ඇතුලේ පාවිච්චි කරන්නේ කියන එක. ඊළඟට analytics script එක මෙතන ඔයාලට දාන්න පුළුවන් Facebook, TikTok, Google ඒ වගේ පාවිච්චි වෙන analytics script තියෙනවනේ pixel script එක ඕ ඔයාලට third party මොනවා හරි script එකක් තියෙනවා නම් system එකේ system එකට පාවිච්චි කරන්න ඕනේ ඒ script එක ඔයාලට මෙතනට දාන්න පුළුවන්. ඊළඟට domain එක. ඔයා custom domain එකක් මේකත් එක්ක link කරනවා නම් ඔයා අනිවාර්යෙන් මේ custom domains link කරන්න. ඒ වගේම මේ coco payment, pay here payment gateways ඒව add කරන්න. ඒ වගේම මේකේ තව ඉස්සරහට features වගේක් තියෙනවා. ඒ ටික මොනවද කියන එක මම කියන්නම්. ඒ features මේව කරන්න නම් use කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම paid plan එකක් ඇතුළේ ඉන්න ඕනේ. free plans වල අයට free website එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් paid plan එකකට ගියොත් විතරයි ඔයාලට domain set කරලා ඒවට redirect කරන්න පුළුවන්. ඒ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ domain name එක මෙතන add කරන්න https කියන එක නැතුව www කියන එක www. කියන එක නැතුව ඔයාගේ website එකේ name එක අපි තුමු simplemusic.lk. ඔය ටික විතරක්. අන්න ඒ වගේ enter කරලා තියන්න. ඊට පස්සේ මෙන්න මෙතන පහළ features ටිකක් තියෙනවා. මේ features වලින් කරන්නේ ඔයාට අවශ්‍ය කරන ඒවා මේ home page එකේ ඔයාට අවශ්‍ය කරන්නේ මොනවද නැත්නම් මොනවද කියන එක select කරන්න options ටිකක්. මේකේ සාමාන්‍යයෙන්
හැමෝම ඩිෆෝල්ට් ඔන් කරන්නේ හෝම් පේජ් බැනර් ඉමේජ් එක, සිලෙක්ෂන්ස්, hot products, home page section banners, featured categories, featured categories නෑ, latest arrivals, ඊළඟට privacy policy, return policy, terms and conditions. ඊට පස්සේ අර මං site එකේ home page එකේ ඉස්සෙල්ලා පෙන්නුවා අර ඔයාට merchant banner එකක් පෙන්වන්න ඕන නම් ඒ merchant banner එක. ඊළඟට ඔයාගේ footer එක ඔයා customize කරගත්තා නම් customized footer එක. ඊට පස්සේ ඔයාගේ business එකට අදාළව categories පාවිච්චි වෙනවා නම් ඒ categories කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ. වෙනම ඔයාගේ categories maintain වෙනවා නම් මේක මම web view එකකට අවිල්ලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ categories maintain වෙනවා නම් මෙයාගේ main category එක home audio ඒක ඇතුලේ තව ඔන්න categories වගේක් තියෙනවා. අන්න ඒ වගේ වෙනම categories maintain වෙනවා නම් ඔයාගේ products ටික list කරලා තියාගන්න. ඒ category drop down එක. ඊළඟට ඒ වගේම brands වලින් පාවිච්චි වෙනවා නම් brands drop down එක. මේ දේවල් ටික enable කරගන්න. මේ පැත්තේ products page features කියන එකේ customer reviews on කරගන්න, other quality products on කරගන්න. ඒ දේවල් ටික on කරලා save කරන්න. මෙන්න මේ දේවල් ටික තමයි ඔයා මෙතන store settings page එක update කරනකොට කරන්න ඕනේ දේවල් ටික. මේකේ මම කියපු දේවල් ඒ විදියටම වෙන්න ඕනේ කියන එකක් නැහැ. නමුත් ඒ දේවල් ටික ඒ වගේ දාගත්තොත් තමයි ඔයාගේ website එක front end එකේ ලස්සනට පෙන්වන්නේ. මේ details ටික submit කරාට පස්සේ මේ store settings business details submit කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ privacy policy terms and conditions ඒ දේවල් තියෙනවා නම් මෙන්න මෙතන privacy policy කියන click කරලා ඊළඟ එන step එකේ ඔයාගෙන් අහනවා privacy policy description එක, refund policy description එක, terms and conditions ටික add කරන්න කියලා. ඒ ටික මෙතනින් add කරන්න පුළුවන්. මේවා අනිවාර්ය නෑ. නමුත් add කරලා තියෙනවා නම් ඔයාට යම්කිසි දවසකදී legal ප්‍රශ්න වලට ආවොත් මොකක් හරි හේතුවක් නිසා legal ප්‍රශ්නයක් ආවොත් අපි හිතමු refund policy එකේ ප්‍රශ්නයක් එනවා කියලා ඔයාගෙන් customer කෙනෙක් payment එකක් refund කරන්න කියලා ඉල්ලනවා. ඔයා ගාව refund policy එකක් තිබුණොත් අන්න ලේසි ඒකට against ඔයාට deal කරන්න. ඒ වගේ දේවල් තියෙනවා නම් ඒවා data ටික add කරලා තියන්න. files upload කරන්න නෙමෙයි text එක මෙතනට දාලා තියන්න. ඊළඟට අපි යනවා product section එකට. මේකේ product section එකට ගියාම ඒකේ තියෙනවා product categories list. ඔයාගේ products categories maintain වෙනවා නම් ඔයාට පුළුවන් මෙතනින් add category click කරා. මෙතනින් category name එක අපි හිතමු දැන් මෙතන මේ දකුණු පැත්තේ ඔයාලට පේනවා ඇති categories list එකක් sample තියෙනවා. ඒකේ මේ main category එක නමක් තමයි home audio කියන්නේ. ඒ වගේ category එකේ name එක දාන්න පුළුවන්. ඒකම copy කරලා description එකටත් දාන්න පුළුවන්. දාලා ඒක save කරන්න. එතකොට මේ category එක ඔයාගේ website එකේ home page එකේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. categories වගේම categories ඔයාලට කීපයක් 100ක් 200ක් උනත් දාන්න පුළුවන්. ඔයාලට ඔයාගේ website එකට අවශ්‍ය කරන categories ඒ කියන්නේ ඔයාගේ products ටික organize කරලා තියාගන්න අවශ්‍ය කරන categories ටික ඔයාලට අවශ්‍ය විදියට මෙතන product categories වලින් එකින් එක දාගෙන යන්න. එතනම edit option එකක් තියෙනවා. ඒකට අවශ්‍ය වෙලාවට එතනින් edit කරන්න පුළුවන්. brands උත් මේ වගේමයි වෙනසක් නැහැ. ඔය මේ වගේමයි brands list එකට ගියා. ඔයාලට අවශ්‍ය කරන ඔයා sale කරන ඔයාගේ තියෙන brands මොනවද ඔයා third party පාවිච්චි කරන ඔයාගේ product එකේ ඔයාගේ business එකේ නම brand එකක් විදියට දාන්න එපා. අපි හිතමු ඔයා products විකුණනවා Nike එකේ. ඔයා products විකුණනවා Yamaha එකේ. ඔයා products විකුණනවා අපි හිතමු Suzuki එකේ. නැත්නම් අපි හිතමු Asus එකේ, Samsung එකේ. ඒ brands add කරන්න ඔයාගේ business එකේ නම brand එකක් විදියට දාන්න එපා. ඒක අපරාධයක්. එහෙම තේරුමක් නැහැ. එහෙම දාන එක. products categories සහ brands දාලා ඉවර වුණාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න products list එකට එන්න. products list එකට ආවම එතනදී ඔයාට තියෙනවා product add කරන button එක. add product button එක. මේ button එක click කරාම ඔයාව මේ වගේ page එකකට redirect වෙනවා. ඒකේ තියෙනවා product එකක් ගැන අහන විස්තර ගොඩක් තියෙනවා. මෙතනින් item එකෙන් item එක ඔයාට add කරගෙන යන්නයි තියෙන්නේ. මෙතන fill කරන්න අත්‍යවශ්‍ය data මොනවද කියන එක මම කියන්නම්. හැම එකක්ම fill කරන්න අවශ්‍ය නැහැ. ඔයාට මේකේ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ data තමයි product name එක. link එක automatically හැදෙනවා. ඊළඟට SKU එක add කරන්න. ඊළඟට product එකේ main image එක add කරන්න. weight එක add කරන්න. quantity එක stock එක add කරන්න. price එක add කරන්න. tags add කරන්න. add කරන්න නෙමෙයි tags select කරන්න. මෙන්න මේ ටික විතරයි select අනිවාර්ය. අනික ඒවා optional. මේ අනික optional විදියට තිබ්බට ඒ data දැම්මොත් ඒ product එක ඔයාගේ website එකේ ලස්සනට පෙන්නනවා. මම එක උදාහරණයක් පෙන්නන්නම්. මම එක product එකක් add කරනවා. මේකේ නම තියෙන්නේ 20 pieces reusable cleaning napkin. මම ඒක upload කරලා පෙන්නන්නම්. product එකේ name එක මම මෙතනට දානවා. ඔයාට product එක ගැන details හොයාගන්න අවශ්‍ය නම් මම කලිනුත් මේක කියලා ඇති. මෙන්න මේ check on මෙතන නම enter කරලා check on amazon.com කියන එක click කරාම එයා automatically ඔයාව redirect කරයි Amazon එකට. ඔය වගේ products ටික ඔයාට list කරලා දෙයි. එතකොට මෙතන බලන්න ඔයාගේ product එකට ගැලපෙන products මෙතන තියෙනවද කියන එක. ඒ තියෙනවා නම් ඒකෙන් details ඔයාට select කරගන්නත් පුළුවන්. දැන් මෙතන මම හොයන product එක නැහැ. ඒ හින්දා මම එතනින් ගන්නෙ නැහැ data. එතනින් data ගන්නෙ නැතුව මම එනවා මගේ data ටික enter ගන්න. SKU එක මට මේ product එක විකුණන කෙනා විදියට මට මේ product එක identify කරගන්න ලේසි code එකක් තමයි මම මෙතන enter කරගන්නේ.
ඊළඟ බාකෝඩ් එක අවශ්‍ය නැහැ. ඉන්ට්‍රෝ එකක් දානවා නම් හොඳයි. ඉන්ට්‍රෝ එක කියලා කියන්නේ මොකක්ද කියන එක මම කියන්නම්. ප්‍රොඩක්ට් එකකට ගියාට පස්සේ කස්ටමර් කෙනෙක් ප්‍රොඩක්ට් එකක් වෙබ්සයිට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ ප්‍රොඩක්ට් එකක් විසිට් කරද්දී ප්‍රොඩක්ට් එකේ නමට පහලින් මෙන්න මේ පෙන්වන පාර්ට් එක තමයි අපි මේ කියන ඉන්ට්‍රෝ එක කියලා කියන්නේ. ඉන්ට්‍රෝ එක තිබුණොත් තමයි ඒ ප්‍රොඩක්ට් එක ගැන හොඳ අයිඩියා එකක් කස්ටමර්ට දෙන්න පුළුවන් වෙන්නේ. මම මෙතනට දානවා ඉන්ට්‍රෝ එක durable reusable cleaning clothes for every kitchen task. මේක අත්‍යවශ්‍ය නැහැ. ඉන්ට්‍රෝ එක දාන්නම ඕනේ නැහැ. දැම්මොත් ඒක ප්‍රොඩක්ට් එක ඩිස්ප්ලේ කරනකොට කස්ටමර්ට පැහැදිලිව ඒක තේරුම් ගන්න ඉක්මනට, ඒ කියන්නේ කස්ටමර්ගේ ඇට්‍රැක්ෂන් එක ඉක්මනට ගන්න ලේසි වෙයි. ඊළඟට මම ප්‍රොඩක්ට් ඩෙස්ක්‍රිප්ෂන් එකකුත් ඇඩ් කරනවා. රයිට්. ඩෙස්ක්‍රිප්ෂන් එකක් ඇඩ් කරා. ඊළඟට ප්‍රොඩක්ට් ඉමේජස් මම මේන් ඉමේජ් එක දානවා. මේ ඉමේජ් එක මේන් එක ඉමේජ් එකයි දාන්නේ. ඊට පස්සේ ඇඩිෂනල් ඉමේජස් කියලා තියෙනවා. ඇඩිෂනල් ඉමේජස් 10ක් වෙනකම් මට දාන්න පුළුවන්. ඇඩිෂනල් ඉමේජස් මම අනික් ඒවා ටික සිලෙක්ට් කරනවා. ඔය විදිහට දානවා. ඊට පස්සේ මේකේ සයිස් එක අපිට දාන්න පුළුවන්. සයිසස් කීපයක් තියෙනවා නම් ඔයාට ඒ කීපෙම දාන්න පුළුවන්. අපි තුමු මේකේ තියෙනවා කියලා 10 එකක්. ඔහම එන්ටර් කරලා ඔයාගේ කීබෝඩ් එකේ එන්ටර් බටන් එක ප්‍රෙස් කරාම ඔන්න ඔය විදිහට ටැග් එකක් විදිහට ඕක පෙන්වනවා. ඊළඟට අපි තුමු 20යි 20. ටැග්ස් විදිහට ඔයාට දාන්න පුළුවන්. අපි තුමු නැත්නම් ඔයාට මේකේ සයිසස් තියෙනවා කියලා small medium large කියලා හිතන්නකො. නැත්නම් මම තව එක්සැම්පල් එකක් දෙන්නම්. මෙන්න මේ merchant enter කරලා තිබා UK 10 12 14 16 ඒ enter කරලා තියෙනෙත් මෙතනමයි size එක. ඊළඟට ඔයාලට colors තියෙනවා නම් colors එක්ක color code එක දාන්න පුළුවන්. color code එක දානවා නම් hex code එක දාන්න. hex කියලා කියන්නේ hash එකත් එක්ක මෙන්න මේ වගේ codes තියෙනවා colors වලට. එක්ක ඒ code එක දාන්න. නැත්නම් ඔයාලට අපි හිතමු මෙන්න මේ වගේ color එකේ name එක දාන්න පුළුවන්. හරියට මේ name එක දානවා නම් ඒ name එක ගන්නවා. code එක දැම්මත් හරියට ඒ code එක දැම්මොත් ඒ code එකත් ගන්නවා. මෙතන size එක enter ගන්න. දැන් මේ sizes වෙනස් වෙනවා නම් අපි හිතමු small medium large වලට sizes වෙනස් වෙනවා නම් ඔයාලට මෙතන ඒක වෙනම enter ගන්නත් පුළුවන්. අපි හිතමු 100 grams 200 grams එහෙම දාන්න පුළුවන්. දාලා ඔයාට මේකේ variants වලට අදාළව stock එක maintain කරන්න ඕන. සමහර business වල එහෙම තියෙනවා. variants වලට අදාළව stock maintain කරනවා කියන එකෙන් අදහස් කරන්නේ small මේ අපි හිතමු මම මෙතන අඳුරගන්න ලේසි වෙන red blue කියලා දානවා කියලා. small blue color 100 grams වලින් කොච්චරද stock එක. small red color 100 grams වලින් කොච්චරද stock එක. medium blue color නැත්නම් red color 100 grams වලින් කොච්චරද stock එක. අන්න ඒ වගේ ඔයාට maintain කරන්න ඕන නම් ඔයාට පුළුවන් මේ අදාළ data ටික මෙතන enter කරලා මේ generate variants කියන බටන් එක click කරන්න. click කරාම මෙන්න මේ පහළ variants වගේක් display වෙනවා. ඔයාට පේනවා. මෙතන variants වල ඔයාට බලා ගන්න පුළුවන් size එක small, color එක blue, weight එක 100 grams, එකේ price එක කීයද? ඒකට discount තියෙනවා නම් discount price එක, discount එක කවද ඉඳලාද කවද වෙනකන්ද තියෙන්නේ? ඒ වගේම ඒකේ stock එක මොනවද කියන එක ඔයාලා මෙතන ඇඩ් කරන්න පුළුවන්. ඒකේ product image එකක් අප්ලෝඩ් කරන්නත් පුළුවන් වෙනම මෙතනට. මේක අනිවාර්ය නෑ. මේක ඔයාට fill කරොත් maintain වෙනවා. නැත්නම් මේ generate variants කියන බටන් එක click නොකර ඉන්නවා නම් ඔයාට ඒක මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අවශ්‍ය නැතුව අර ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම මෙතන master stock එකක් ඔයාලට දාලා යන්න පුළුවන්. මෙතන වෙනම stock maintain කරන්න නැත්නම් ඔයාලට මෙතන ඔයාගේ main stock එක add කරලා යන්න පුළුවන්. ඊළඟට දැන් හරි මම පල්ලෙහාට මේ data ටික enter කරගෙන ගියා. ඊළඟට මම දකුණු පැත්තේ උඩට එනවා price එක. price එක මට මෙතන price එක maintain කරන්නත් පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන ඔයා variants පාවිච්චි කරනවා නම් variants වලිනුත් ඒ එක variant එකට ඔයාට වෙනම price එක maintain කරන්න හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ pricing වලදී දැන් මම මේ product එක add කරගෙන යන්නේ. මම මෙතන variants දාන්නේ නැහැ. දාන්න නැතුව main product එකක් විදියට add කරගෙන යනවා. එතකොට price එක 1500යි, discounted price එක අපි තුමු 1000යි. කවදා ඉඳලා කවද වෙනකන්ද discounts තියෙන්නේ කියන එක මෙතන add කරන්න පුළුවන්. මෙතන discount price එක අනිවාර්යෙන් enter කරන්න අවශ්‍ය නැහැ. discount එකක් නැත්තම් මේ discount price එක start date end date එක enter කරන්න නැතුව empty තියන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන category එක මොකක්ද කියන එක select කරන්න. ඊළඟට brand එක මොකක්ද කියන එක select කරන්න. මෙතන tags කියන එකේ දී එන්නේ ඔයා product එකේ නමට enter කරපු වචන ටික තමයි tags විදියට default ඔයාට load වෙන්නේ. ඔයාට අවශ්‍ය නම් අමතර tags දාන්න පුළුවන්. මේ ටික helpful වෙන්නේ Google එකට ඔයාගේ product එක වගේ product එකක් කවුරු හරි Google එකේ search කරොත් ඒ data ටික අරගෙන ඔයාගේ product එක suggest කරන වගේ දේවල් වලට ඒ වගේම website එකේ front end එකට ඇවිල්ලා කවුරු හරි customer කෙනෙක් මෙතන search option එකේ product search කරනකොට මෙතන දාලා තියෙන tags උත් පාවිච්චි වෙනවා. ඒවත් support එකක් වෙනවා ඔයාගේ product එක මේ product එක ඒ customer ට present කරන්න. ඔයාට මේ tags එකකින් එක මෙහෙම දාගන්න පුළුවන්. අවශ්‍ය කරන words ටික විතරක් දාන්න පුළුවන්. අනවශ්‍ය words තියෙනවා නම් අයින් කරලා තියන්න පුළුවන්. දාලා මේක publish product කරන්න. publish කරාම මෙයා automatically මේ product එක publish වෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මම දැන් පෙන්නන්නම් මෙතන මේ product එක
ඇඩ් කරාට පස්සේ කොහොමද මේ ප්‍රොඩක්ට් එක ගැන ඩීටේල්ස් අපි බලන්න කියන එක. හරි. ඔන්න මේ ප්‍රොඩක්ට් එක ඇඩ් වුණා. ඒ ප්‍රොඩක්ට් එකේ ඔයාට ඒ ප්‍රොඩක්ට් එකේ ලින්ක් එක වෙනම ෂෙයා කරන්න අවශ්‍ය කරන ලින්ක් එකක් ගන්න පුළුවන්. ඒ ප්‍රොඩක්ට් එක දැන් මේ ඇඩ් කරපු ප්‍රොඩක්ට් එකේ මෙන්න මේ ඇක්ෂන් බටන්ස් වල දෙවෙනියට තියෙන බටන් එකේ ප්‍රොඩක්ට් ලින්ක් එක ක්ලික් කරාම ප්‍රොඩක්ට් ලින්ක් එක කොපි වෙනවා. ඒ ලින්ක් එක ඔයාට එක්ක Facebook එකේ කොහේ ෂෙයා කරනවා නම් ෂෙයා කරන්න, WhatsApp එකේ ෂෙයා කරනවා වගේම මේ වගේ ඔයාට මේ ප්‍රොඩක්ට් එක ඕපන් කරලා බලන්නත් පුළුවන් ඒ ලින්ක් එකට ගිහිල්ලා. මේ තියෙන්නේ දැන් මේ ප්‍රොඩක්ට් එක මම ඇඩ් කරපු ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ප්‍රොඩක්ට් නේම් එක, ප්‍රොඩක්ට් ඉන්ට්‍රෝ එක, ඊට පස්සේ නෝමල් දාපු ප්‍රයිස් එක, ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එක. ඒ වගේම මේක Facebook එකට ෂෙයා කරන්න බටන් එකකුත් තියෙනවා. මේක ක්ලික් කරාම ඔයාට ඔටෝමැටිකලි Facebook එක ඕපන් වෙලා Facebook එකට මේක ෂෙයා කරන්න හැකියාව වෙනවා. ඒ වගේම මේන් ඉමේජ් එක, ඒ වගේම ඇඩිෂනල් ඉමේජස් දාපු ටික, ඊළඟට ප්‍රොඩක්ට් ඩීටේල්ස් ටික. කස්ටමර්ට අවශ්‍ය නම් මෙතනින් ඇඩ් ටු කාර්ට් කරලා ප්‍රොඩක්ට් එක මෙතනින් ගිහිල්ලා පර්චේස් කරන්නත් පුළුවන්. නැත්නම් මෙතන ඉන්ෆෝමේෂන් ඔප්ෂන් එකකින් අපි ඒකට කියන ඉන්ක්වයරි ඔප්ෂන් එක. ඉන්ක්වයරි ඔප්ෂන් එක ඕෆ් කරලා තියෙනවා. ඔයාට අවශ්‍ය නම් ඒ ඉන්ක්වයරි ඔප්ෂන් එක ඔන් කරගන්න ඕන. කස්ටමර්ට මේ ප්‍රොඩක්ට් එක ගැන විස්තර දැනගන්න අවශ්‍ය නම්, පර්චේස් කරනවා වෙනුවට විස්තර දැනගන්න අවශ්‍ය නම් ඒක එයාට ඒ විස්තර ඉල්ල ගන්නත් හැකියාව ගන්න ඔප්ෂන් එක තියෙනවා. ඒක තියෙන්නේ my business මේ business set details වලට ඇවිල්ලා ඒකේ පහළම other advanced settings වල step 4 එකේ අන්තිමටම තියෙනවා මෙන්න මේ products page features කියන එකේ inquiry option කියන එක. මේක on කරලා save කරාම ඔයාලට බලා ගන්න පුළුවන් product එකේ add to cart button එක වෙනුවට buy now button එකයි get more details කියලා button එකක් තියෙනවා. මේ get more details button එක click කරලා customer යාගේ details, යාගේ නමයි, WhatsApp number එක enter කරලා submit කරාම ඔයාට ඒ details බලා ගන්න පුළුවන් මේ my inquiries list කියන එකේ. එතකොට ඔයාට එයාට manually විස්තර යවන්නත් පුළුවන්. නැත්නම් system එකේ automatically විස්තර යන විදියකුත් තියෙනවා. මම ඒක ඉස්සරහට කියන්නම්. ওই විදිහට තමයි product එකක් add කරන්නේ. product එකක් add කරාට පස්සේ ඔයාට පුළුවන් ඔය වගේ products ටික add කරලා ඔයාගේ shop එකේ business details ටිකත් හරියට fill කරගෙන ඒ දේවල් ටික ඉවර වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ website එක launch කරන්න ඔයාගේ customers ලට. එතකොට ඔයාගේ customers ලට access කරලා purchase කරන්න දෙන්න හැකියාව තියෙනවා.